අපේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ නොවින්දිනා දුක් විඳින ළමයි. ඔයාලා එකක් ජීවිතේ මතක තියාගන්න ඕන. අපි ආදරෙන් ආස කරන්නේ වචනයක් නෑර කියවන්නේ දුක් විඳලා ගොඩ ගියපු ජීවිත කතාවද නැත්නම් මුලින් ඉඳන්ම ගොඩ ගිහලා තිබ්බේවද? දුක් විඳලා ගොඩ ගියපු ජීවිත කතාවලට තමයි කැමති. ඒ කතාව තමයි ලස්සන. එහෙනම් ඔය දරුවන්ගේ මුල් කාලේ ජීවිතේ දුකක් ඇවිත් තියෙනවා නම් දැන් පීඩාවක් විඳිනවා නම් දැන් ලස්සනම ජීවිත කතාව කරගන්න. දුක් විඳින ළමයා, දුප්පත් ළමයා, අසරණ ළමයා තමයි තද්දටම මහන්සි වෙන්න ඕන. ඇයි? මේ ලෝකේ සාමාන්‍යයෙන් අසරණයා තවත් අසරණ කරන ලෝකයක්. ඔය දරුවෝ අසරණ විදිහටම ඉස්සරහට ඉතිරි වෙලා හිටියොත් හිත හදාගන්න හැමදාටම අසරණයි තමයි. හේඳ අසරණ දරුවා, දුක් විඳින දරුවා සතුටු වෙන්න මෙහෙම. මොකන්ද? මගේ ජීවිත කතාව කවදා හරි ලස්සනට ලියවෙයි. කවුද ලියන්න ඕන? ඔයාලම තමයි.